ඔයත් මෙන්න මෙයා වගේ කෙනෙක්ද කියලා බලන්නකෝ. අක්කි මට තියෙන කර්ලි හයර් එකක් මොනා කරත් ඇදෙන්නේ නැහැ. මම ගොඩක් තෙල් ಜಾති ගාලා තියෙනවා. සමහර ඒවා මාසයක් දෙකක් වගේ. ඒ TikTok එකේ තිබ්බ හැමෝටම වගේ හොඳ රිසල්ට්ස් තියෙන hair oil එකක් ගෙනගෙනත් ගෑවා මාස 5ක්. ඒකට කොණ්ඩ යන එක නම් අඩු වුණා. එතකොට මම ඒක සතියේ දවස් 3ක් ගෑවා. සතියේ එක දවසක් විතරක් යූස් කරාම ඉස්සර වගේ කොණ්ඩ යන පටන් ගත්තා. ඒත් කොණ්ඩේ දික්කුනේ නම් නැහැ. ඒත් මං හිතුවා ඒවා හරියන්නේ ස්ට්‍රේට් hair වලට වෙන්නේ නැති කියලා. ඔහොම TikTok බලබල ඉන්නකොට තමයි අක්කගේ වීඩියෝ එකක් දැක්කේ. අක්කගේ කොණ්ඩෙත් මගේ වගේම තමයි. මං හිතනවා මේක ගෑවම හරියයි කියලා. අක්කගේ කොණ්ඩේ කර්ලි නිසා බලමු අක්කේ ගාලා රිසල්ට්ස් කියන්නම් මම. මේක තමයි යා මට දීලා තියෙන ෆීඩ් මැසේජ් එක. දෙසැම්බර් 30 තමයි යා මට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඉරිදා යා මට මැසේජ් එකක් දානවා අක්කි මට තව තෙල් එකක් ඕන කියලා. ඊට පස්සේ මම යාගෙන් අහනවා කලින් ඔයිල් එක හොඳයිද කියලා. මොකද එකපාරක් ඔයිල් එකක් ගත්ත කෙනෙක් ආපහු ගන්නේ යාගේ ඔයිල් මේ ඔයිල් එක හොඳ නිසානේ. ඊට පස්සේ යා කියලා තිනවා ඔව් අක්කි ගොඩක්ම හොඳයි. දැන් කොණ්ඩේ යන්නෙම නැති තරම්. කොණ්ඩේට ලස්සන කළු පාටක් ඇවිල්ලත් එක්ක කර්ලි එකත් වෙනදට වඩා ලස්සන සෙට් වෙලා තියෙනවා. ඇත්තට මං ගාපු හොඳම ඔයිල් එක අක්කියෝ. thank you යාට. මට තව ඔයිල් එකක් එවන්න අක්කි. මේක තමයි යා මට එවලා තියෙන ෆීඩ්බැක් එක. ඉතින් ඔයත් මෙන්න මෙයා වගේ කෙනෙක්ද මොන තරම් එක එක විදිහේ ඔයිල් ගාලත් ඔයාට හරි ගියේ නැද්ද? ඔයා කොච්චර TikTok එකේ තියෙන ඔයිල් වර්ග ගාලාත් ඔයාට තාම රිසල්ට්ස් එකක් නැත්තම් ඔයාට තියෙන්නේ කර්ලි hair එකක් නම් අනිවාර්යයෙන්ම ඔයා ගන්න ඕන ඔයිල් එක තමයි මේ ඔයිල් එක. මොකද මේ ඔයිල් එක හදලා තියෙනම කර්ලි hair එකක් වෙනුවෙන්. මගේ අවුරුදු ගානක කර්ලි hair එකක එක්ස්පීරියන්ස් එක පාවිච්චි කරලා තමයි මම මේ ඔයිල් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාට තියෙන කර්ලි hair එකක් නම් ඔයා අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා බලන්න ඕන ඔයිල් එකක් තමයි මේක.